හાર્ට් සර්ජරි එකක් කරපු අයට කොහොමද පරිස්සම් වෙන්න ඕන කියන එක වීඩියෝ එක තමයි අද අපි කරන්නේ. ලෑස්තිද වීඩියෝ එකට? අයිකෝච් මේක දාන්නේ. මේක දාගෙන ඉන්නවා මේක නිතරම ළඟ තියෙනවනේ ජීවිතේට heart attack එකක් හැදෙන්නේ. හරි ඒක තමයි මේක දාගෙන ඉන්නේ. මම නිතරම ටොප් එකත් එක්ක ඉන්නවා ඒක කොහොමද? සර්ජරි එකක් කරපු එක්කනේ මොකද එයා පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ සමහරක් වෙලාවට එයාට කාගේවත් උදව්වක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මෙන්න මේ වගේ එක්සර්සයිස් ටිකක් කරොත් ඇත්තටම හොඳයි. සර්ජරි එකක් කරාම මුලින්ම ડોක්ටර් එයාව ගෙදර යවන්නෙම සාමාන්‍ය හොස්පිටල් එකේ ඒගොල්ලන් ඇවිද්දවලා බලලා heart එක සම්බන්ධ ඉන්න වෛද්‍යවරු ගොඩක් කියන්නේ සර්ජරි එකක් කරාට පස්සේ හිමීට ඇවිදින්න. ඉතින් හිමීට ඇවිදිනකොට එළියට යන්න බැරි නම් ඒක කලින් කිව්වා වගේම ඒගොල්ලන්ට එක තැන ඉඳන් ඇවිදින්න පුළුවන්. මේ ඇවිදිනවා වගේම තමයි. මේ විදිහට ගොඩක් අන්න හරි. මේ විදිහට ගොඩක් කකුල් දෙක උස්සන්න අමාරු නම් ළඟ ඒ විදිහට කරන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට එළියට යන්න බැරි නම් ඇවිදින්න අමාරු නම් ගෙදරම ඉන්න ඕන නම් ඒගොල්ලන් මේ වගේ තැනක වාඩි වෙලා මේ විදිහට කරන්න පුළුවන්. දැක්කද? මේ විදිහට. ඊළඟට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. මේ විදිහට ඉතින් මේ විදිහට කරන්නත් පුළුවන්. රයිට්. ඒකත් හොඳයි heart එකට. සාමාන්‍ය heart surgery එකක් කරාම ගොඩක් වෙලාවට නැගිටින්න කියන්නේ අත් දෙකට බර තියන්නේ නැතුව සාමාන්‍ය නැගිටින්න කියන්නේ ඒකත් එක්සර්සයිස් එකක් විදිහට ගන්නත් පුළුවන්. මේ විදිහට නැගිටිනවා වාඩි වෙනවා අත් දෙක මෙහෙම තියාගෙන. මොකද අත් දෙක බර දෙන්න එපයි කියන ටික කාලයක් යනකම්. heart එක පරිස්සම් කරගන්න heart operation එකක් කරපු එක්කෙනෙක්ට කියලා දෙන එක්සර්සයිස් කීපයක්. මොකද heart rate එක සාමාන්‍ය කෙනෙක්ගේ 60ත් 100ත් අතර තමයි heart rate එක normal resting heart rate එක තියෙන්නේ. ඉතින් workout කරද්දී මේ වගේ exercise කරනකොට heart rate එක ටිකක් උඩට එනවා. ඉතින් ඒක තමයි ඇත්තටම heart එක බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට කරලා බලන්න try කරලා බලන්න ඒක ගොඩක් හොඳයි. ඒ වගේම සම්පූර්ණයෙන්ම වෛද්‍ය උපදෙස් මත ඔයගොල්ලන්ගේ ඔපරේෂන් එක කරාට පස්සේ වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වෙන්න. මොකද එක්සර්සයිස් කරද්දී පළවෙනි මාස 3 කොහොමද ඊට පස්සේ කොහොමද තව අවශ්‍ය කරන කට්ටිය ඉන්නවනේ මේක යවන්න දැනුවත් කරන්න. මොකද කාගේ හරි ජීවිතයක් බේරන එක වෙන්නේ. ඉතින් මමයි ආලෝකයි ආයි තව ඒ වගේම heart එක සම්බන්ධ වීඩියෝ එකකින් එන්න.